අවසරයි අරහතුන් වහන්ස. ධර්මාශෝක රජතුමා ලංකාවේ රජ කෙනෙක්ද? මෙහෙමයි. දැන් ධර්මාශෝක රජුරුවද මුලින් තිබුණේ නම් මොකද්ද? මුලින් තිබුණ නම මොකද්ද? ඡන්ද අශෝක. ඇයි එහෙම කිව්වේ? සහෝදරයෝ 80ක් පවුල් පිටින් සමූල ඝාතනය කරපු ඉන්දියානු රජ කෙනෙක්. හැබැයි අදහසක් තියෙනවා මේ චණ්ඩාශෝක රජුරුවත් පොඩි කාලේ මේ හෙළබිමේ හෙළදිවෙත් පොඩි කාලේ හිටියා කියලා. ඊට පස්සේ මේ ඒ කාලේ මේ ඇලෙක්සැන්ඩර් කියන ග්‍රීක රජුරුව ඉන්දියාව යටපත් කරගෙන හිටියා අවුරුදු 80ක් විතර. ඒ කාලේ ඔය ඉන්දියාවේ රජකුමාරවරු ඒ රජපෞල් වල අය ආරක්ෂාව සඳහා ලංකාවට එව්වා. ඒ නිසා ලංකාවෙත් එහෙම අතීතයේ පොඩි කාලේ මේ කුමාරයෙක් හිටියා කියලා. චණ්ඩාශෝක රජුරුව ටිකක් දරුණුයි සියලු සහෝදරයන්ව මරලා පවුල් පිටින් විනාශ කරලා ඉන්දියාව එක්සේසත් කළා. අශෝක රජුරවන්ට වැඩිමල් රජ කෙනෙක් හිටියා. එයා තමයි කාලිංග රට රජ කළේ. ලොකු රටක් කාලිංග රට කියන්නේ අද ඔය හයිඩ්‍රාබාද් කියන ප්‍රදේශය. ඒ ඔරිස්සාව කියන ප්‍රදේශය. ඒ ප්‍රදේශය පාලනය කළේ කාලිංග රජුරුව. අශෝක රජුරවන්ට වැඩිමහල් රජුරුව. ඒ රජුරුව වැඩිමහල් සහෝදරයවත් සමූල ඝාතනය කරලා පවුල් පිටින් මැරුවා. ඊට පස්සේ තමයි එයාට කෝටි ගණන් මිනිස්සු මැරුවා. සහෝදරයෝ කොච්චර මැරුවද? 80ක්. සහෝදරයන්ගේ සේනාවත් පවුල් පන්සල් පිටින් ඔක්කොම මැරුවා. ඒක නිසා චණ්ඩාශෝක කිව්වා. නමුත් ඊට පස්සේ මේ චණ්ඩාශෝකට තමන් මේ සහෝදරයන් තමන්ගේම ජාතියේ මිනිස්සු රටේ මිනිස්සු මේ දේශ පාලන හේතුන් නිසා මරලා විනාශ කර බව තේරුම් ගත්තට පස්සේ ධර්මය ලැබුණට පස්සේ ඒ රජුරවන්ට යම් අශෝක ධර්මයක් තේරුම් ගත්තාම අවිහිංසාවාදයක් රටේ පැතිරු වීම නිසා බුද්ධ ශ්‍රාවකයෝ හම් වෙලා ධර්මාශෝක නමින් යනවා. ඉන්දියාවේ ධර්මාශෝක රජුරුව රජ වුණේ රජ කළේ ජීවත් වුණේ පසු කාලේ. නමුත් මුල් කාලේ අර පිටරටවල් වල රජදරුවන් විශේෂයෙන් ඉන්දියාවේ ආරක්ෂාව පතා ලංකාවට එවීමේ සිරිතක් තිබුණා. ඒ නිසා ඔය අශෝක රජුරුව අශෝක කුමාරයා අශෝක කියන නම ලංකාවේදී පාවිච්චි කරපු නම. හැබැයි ඉන්දියාවේ කොහෙවත් සෙල්ලිපියක අශෝක කියන නමක් නැහැ. මොකද්ද තියෙන ඉන්දියාවේ නම? දෙවන පියදාස. දෙවියන්ට පිය වූ දාසයා. දෙවන පියදාස. එහෙමයි දැන් අපි තමයි මේ අශෝක ලිපි කියලා කියන්නේ. මේ ලංකාවේ මිනිස්සු අශෝක ලිපි කියන්නේ. ඉන්දියාවේ අශෝක කියලා රජ කෙනෙක් නමක් තිබුණෙත් නැහැ. දෙවන පියදාස කියලා තමයි සියලු ලිපි වල තියෙන්නේ. හැබැයි යා මේ බුද්ධ ධර්මය තේරුම් ගත්ත කෙනෙක් නෙමෙයි. දෙවියන් ඇදහූ යම් අශෝක ධර්මයක් රටේ ප්‍රචලිත කර රජ කෙනෙක්. නිවන් දකින්න බුද්ධ ධර්මයක් ගැන විශ්වාසයක් අශෝක රජුරවන්ට තිබුණේ නැහැ කියන එක බචාම්තුමා කියන ඉන්දියා ඉතිහාසඥයා ඉතා පැහැදිලිව තමන්ගේ පොතේ තියලා තියෙනවා. අරහතුන් වහන්ස එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක රජතුමාගේ පුතෙක් නෙමෙයිද? නෑ. දැන් වර්තමානයේ ඔය කාලවකවාන ඔක්කොම බලාගෙන ගිහින් තියෙනවා. අශෝක ඔය චණ්ඩාශෝක රජුරවන්ට වඩා අවුරුදු 10ක් තමයි වයසෙන් අඩු මිහිඳු කුමාරයා. එහෙනම් අවුරුදු 10කදී ළමයෙක් හම්බ වෙන්න පුළුවන්. ඒකෙන්ම ඔප්පු වෙලා තියෙනවා අශෝක රජුරුවන්ගේ අර වැඩිමහල්ම සහෝදරයා වූ කාලිංග රජුරුවන්ගේ වැඩිමහල් පුතා තමයි මිහිඳු කුමාරයා. අර
ස්වරූපය අනුවම අශෝක රජුරෝ එනකොට අනික් ඔක්කොම සහෝදරයෝ 79ම මරලා 80 වෙනි සහෝදරයා වූ වැඩිමහල් සහෝදරයා මරන්න එනකොට මේ වැඩිමහල් සහෝදරයාගේ හිටිය පුතයි දුවලා 3 දෙනයි. පුතා තමා මිහිඳු කුමාරයා, දුවලා තමා සංඝමිත්තා, සුනන්දා, සුමනා. මේ 4 දෙනාම වෙස් ගන්නවලා ලංකාවට ගෙනල්ලා හෙළබිමට ගෙනල්ලා මහාන කරවලා තට්ටේ බූ ගාලා මහාන කරවලා හැංගුවා රජගහනුවර මරන්න බැරි වෙන්න. නමුත් එතකොට කාලිංග රජුරුවන්ව මැරුවා. එතකොට කාලිංග රජුරුවන්ගේ පුතෙක් මිසක් අශෝක රජුරුවන්ගේ පුතෙක් නෙමෙයි මිහිඳු කුමාරයා. අවුරුදු 10යි වයස් පරතරය. ඒක අද හොයාගෙන තියෙනවා. නමුත් අර අතීතයේ ඔය සම්මත කටවචනෙන් ඉතිහාසඥයෝ අශෝක රජුරුවන්ගේ පුතෙක් කියලා මිහිඳු සංඝමිත්තා, සුමනා, සුනන්දා 4 දෙනාම එයාගේ පුතු දුවලා කියලා ඉතිහාසයට වැරදි විදියට එකතු කරලා. ඥාති පුත්‍රයෝ තමයි. ඉන්දියාවෙන් ආවා තමයි. නමුත් කාලිංග රජුරුවන්ගේ පුතුයි දුවලා 3 දෙනයි මිසක අශෝක රජුරුවන්ගේ පුතු නෙමේ මේ 4 දෙනා දුවලා.